ඇප්ෆිල් රික්‍රූට්මන්ට් අපේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ලංකාවේ ගොඩක් අය තමන්ගේ කැරියර් පාත් එක, ඒ කියන්නේ තමන්ගේ වෘත්තීය මාර්ගය හරියට ප්ලෑන් කරන්නේ නැහැ. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට යාලා කැරියර් ලයිෆ් එකේ අතරමං වෙනවා. එහෙම නැත්නම් තමන් ඊළඟට කරන්න ඕනේ මොනවද කියලා කන්ෆියුස් වෙනවා. අපි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා ඔයාගේ කැරියර් පාත් එක හරියටම ප්ලෑන් කරගන්නේ කොහොමද කියලා. ලංකාවේ අපේ ගොඩක් අය තීරණ ගන්න ඒ අවස්ථාවට අනුවනේ. උදාහරණයක් විදියට අපි O level වලට බාස්කට් සබ්ජෙක්ට්ස් තෝරගන්නකොට අපි ඒ වෙලාවට කැමති සබ්ජෙක්ට්ස් තෝරගෙන කරනවා. O level A level රිසල්ට්ස් ආවට පස්සේ ඊළඟට මම මොනවද කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඉතින් මේ විදිහට මේ ක්‍රමයෙන් දිගටම ගලාගෙන යනවා. අන්තිමට තමන්ගේ අනාගතය කැරියර් ලයිෆ් එක ඇතුලේ අතරමං වෙනවා. ජීවිතේ ගෙවෙන තමන් අකමැති රස්සාවක් ඇතුලේ. මෙන්න මේ නිසා තමයි ඔයා හරියටම ඔයාගේ කැරියර් පාත් එක ඩිසයිඩ් කරන්න ඕනේ. හරි. දැන් අපි බලමු කොහොමද ඔයාට ගැලපෙන කැරියර් පාත් එක ඩිසයිඩ් කරන්න කියලා. ස්ටෙප් 1. ෆස්ට් ස්ටෙප් එක තමයි ඔයා කැමති සහ ඔයා වැඩිපුරම දක්ෂ ෆීල්ඩ් එක තෝරා ගැනීම. මේ ස්ටෙප් එකේදී ඔයාගේ හැකියාවන් සහ කුසලතාවයන් නිවැරදිව හඳුනා ගැනීම ගොඩක් වැදගත්. ඔයා ඉදිරියට යන්න ආස ෆීල්ඩ් එක මොකක්ද? ඒ ෆීල්ඩ් එකේ ඔයා කරන්න කැමති ජොබ්ස් මොනවද? ඒ ජොබ්ස් වල ඔයා ළඟා වෙන්න කැමති ලෙවල් එක මොකක්ද? උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට යන්න ඕන ඉන්ටර්මීඩියට් ලෙවල් එකටද, සීනියර් ලෙවල් එකටද, එක්සිකියුටිව් ලෙවල් එකටද කියලා තීරණය කිරීම. මේ දේවල් තමයි ස්ටෙප් 1 එකේදී ඔයා කරන්න ඕනේ දේ. ස්ටෙප් 2. සෙකන්ඩ් ස්ටෙප් එක තමයි බෑග්ග්‍රවුන්ඩ් චෙකින්. ඒ කියන්නේ ඔයාට ගැළපෙනම කැරියර් එක තෝරා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම පරීක්ෂා කිරීම. ඔයාට ඔයාගේ කැරියර් ගෝල් එකට යන්න ඔයා O level වලට A level වලට තෝරගන්න ඕනි සබ්ජෙක්ට්ස් මොනවද? ගෝල් එක වෙනුවෙන් ඔයාට තියෙන්න ඕනි ක්වොලිෆිකේෂන්ස් මොනවද? ඒ ක්වොලිෆිකේෂන්ස් හදාගන්න ලංකාවේ තියෙන හොඳම ආයතන මොනවද? ඔයා තවදුරටත් ඩෙවලොප් කරගන්න ඕනි ස්කිල්ස් මොනවද? මේ දේවල් තමයි ඔයා සෙකන්ඩ් ස්ටෙප් එකේදී කරන්න ඕනි. ස්ටෙප් 3. තර්ඩ් ස්ටෙප් එක තමයි ප්ලෑනින්. ඒ කියන්නේ සැලසුම් කිරීම. ඔයා සෙකන්ඩ් ස්ටෙප් එකේදී බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරාට පස්සේ ඔයාට හරියටම ගැළපෙනම කැරියර් පාත් එක මොකක්ද කියලා තෝරගන්න එක තමයි ඔයා මේ ස්ටෙප් එකේදී කරන්න ඕනේ දේ. ස්ටෙප් 4. ෆයිනල් ස්ටෙප් එක තමයි වර්කින්. ඒ කියන්නේ වැඩ කිරීම. අපි හැමෝම දන්නවා අපිට ගෝල් එකක් විතරක් තිබ්බා කියලා අපිට ඒ ගෝල් එක අචීව් කරගන්න බෑ. අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් මේ ස්ටෙප් එකේදී ඔයා කරන්න ඕනේ කොහොමද ඔයාගේ ගෝල් එක වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියලා තීරණය කරන එක. මේ කැරියර් පාත් එක ප්ලෑන් කරන ප්‍රොසෙස් එකේදී සමහර අවස්ථාවල ඔයාට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝ වලදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාවේ ඉන්න දරුවන්ට තමන්ගේ අනාගතයේ කැරියර් පාත් එක හරියටම ප්ලෑන් කරගන්න උදව්වක් වෙන්න එයාලව මේ ගැන එඩියුකේට් කරන්න, එහෙම නැත්නම් එයාලව දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ වෙබ්සයිට් එකට ලොගින් වෙලා ඔයාගේ නමින් ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන්න. ඒ වගේම වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉදිරියට තියෙන ජොබ් වේකන්සීස්, ඉන්ටර්න්ෂිප්ස් ගැන තොරතුරු දැනගන්නත් ඔයාලට පුළුවන්. අපේ වෙබ්සයිට් එක තමයි www.appfil.com. මේ වගේ වටින වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon